ඔයාලට අද අපි අපේ බබත් එක්ක චුට්ටක් එළියට ඇවිදින්න යන තමයි හදන්නේ. හැබැයි ඉතින් මේක ප්ලෑන් කරලා යන ගමනක් නම් නෙමෙයි. ඉතින් තාම මේ හින්දා හිතා ගන්න බෑ කොහෙද යන්නේ කියලා. නිගම්බුවට පොඩි වටයක් යන තමයි හදන්නේ. එහෙනම් ඉතින් ගිහින් බලමු. හයි. හයි. Go hi. Say hi, Baba. ඉතින් ඔන්න අපි ඉස්සෙල්ලාම ආවා නිගම්බුවවල තියෙන ටයිනි ටවුන් එකට. ඒ කියන්නේ ළමයි මේක බබාලට සෙල්ලම් කරන්න පුළුවන් ඉන්ඩෝ ප්ලේ ඒරියා එකක් තියෙන තැනක්. ඉතින් ඔයාලට ඒ වගේම බබාලගේ බර්ත්ඩේ පාර්ටි සෙලිබ්‍රේට් කරන්නත් පුළුවන්. ඉතින් ආවට පස්සේ ඔන්න අපේ බබා නම් ඉතින් දැනටමත් වැඩ පටන් අරගෙනයි තියෙන්නේ. තව විශේෂයෙන් දෙයක් කියන්න ඕනේ. ඔයාලා මේ වගේ තැනකට එනවා නම් අනිවාර්යෙන්ම සොක්ස් දෙකක් අරගෙන එන්න ඕනේ. බබාටයි පේරන්ට්ස්ලටයි කට්ටියටම සොක්ස් දෙකක් ඕනේ. ඉතින් මෙතන ඇත්තටම මට 100% රෙකමන්ඩ් කරන්න පුළුවන්. කියන්නේ සේෆ්ටි එක අතිනුයි. එතකොට බබාලට සෙල්ලම් කරන්න යාලට සතුටු වෙන විදිහේ තියෙන දේවල් වල අතිනුයි සුපර්බ් තැනක්. ඉතින් ඔයාලත් ගිහින් බලන්න. මෙයාලගේ පැකේජ් එකට ඉන්ක්ලූඩ් වෙන්නේ එක පේරන්ට් කෙනෙක්ට තමයි ෆ්‍රී යන්න පුළුවන්. තව එක්කෙනෙක් යනවා නම් ඉතින් අපි ඒකට ඇඩිෂනල් charge වෙනවා. ඉතින් අපි ඒ ඇඩිෂනල් පේමන්ට් එක කරලා අපි දෙන්නම අපේ බබත් එක්ක ඇතුළට ගියා. මොකද අපේ බබා ගොඩක් චූටිනේ. ඉතින් එයා මෙතනට ගියාම හරිම සතුටින් තමයි හිටියේ. බබාලට S2ට ප්‍රියමනාප විදියට හරිම ලස්සනට මේ තැන තියෙනවා. ඇත්තටම ඉතින් අපේ බබාට මෙතනට ගියාම තව චූටි යාළුවොත් ගොඩක් හම්බුණා. ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන් වීඩියෝ එකේ. ඉතින් ඔන්න ඔය විදිහට ඇත්තටම ඉතින් මම වීඩියෝ කරපු හින්දා මම නම් මේ වීඩියෝ එකේ ගොඩක් අඩුවෙන් තමයි ඉන්නේ. අපේ බබා නම් ඉතින් හරිම සතුටින් එදා සෙල්ලම් කර හිටියා. මෙන්න මේ පේන විදිහට ගොඩක් වයිඩ් ඒරියා එකක මේ ඉන්ඩෝ ප්ලේ ඒරියා එක තියෙනවා. ඉතින් බබාලත් එක්ක ෆ්‍රී ටයිම් එකේ මෙතනට ඇවිල්ලා යාලට ගොඩක් සෙල්ලම් කරන්න, ඒ වගේම යාලට චූටි ඇක්ටිවිටීස් කරන්න මේ තැන ගොඩක් හොඳයි. ඉතින් නිගම්බුවට ඉන්න කෙනෙක් නම් එන්න පුළුවන් අය ඉන්නව නම් මෙතනට ඇවිල්ලා බලන්න. දැනටමත් ඉතින් ආව කට්ටිය නම් ගොඩක් ඇති. ඔන්න ඉතින් මම කිව්වනේ අපේ බබාට චූටි යාළුවොත් ගොඩක් හම්බුණා කියලා. ඉතින් මේ ඉන්නේ එක්කෙනෙක්. ඉතින් එයා හරි ඉක්මනට චූටි අයත් එක්ක යාළු වෙනවා. ඔන්න ඔය විදිහට තමයි ඉතින් අපේ බබා එදා සෙල්ලම් කරේ. බබාලට චූටි ඇක්ටිවිටීස් කරන්න, සෙල්ලම් කරන්න හොඳටම හොඳයි. හැබැයි ඉතින් චුට්ටක් පරිස්සමෙන් අපි බලා ගන්න ඕනේ. මොකද මෙතන තියෙන චූටි දේවල් මෙයා කටේ දාගත්තොත් ඒක කියන්නේ හොඳ නැහැනේ. ගොඩක් ලොකු ප්‍රශ්නයක් නේ. හින්දා හරිම පරිස්සමෙන් බලා ගන්න ඕනේ. ඒක තමයි අනිවාර්යයෙන්ම චූටි බබෙක් එක්ක පේරන්ට් කෙනෙක් ඉන්න ඕනේ කියන්නේ. ඉතින් මෙතනට යන්න පුළුවන් පේරන්ට්ස්ලා දෙන්නගෙන් එක්කෙනෙක්ට විතරයි එකපාර. ඉතින් ඔන්න අපි දෙන්න මාරුවට ගිහින් අපේ බබත් එක්ක මෙතන සෙල්ලම් කරා. ඉතින් අපේ බබා මෙතන සෙල්ලම් කරේ හරිම ආසාවෙන්. මොකද එයාගේ අතට අහු වෙන චූටි සෙල්ලම් බඩු ගොඩක් මෙතන තියෙනවා. ඉතින් හරිම පරිස්සමෙන් කටේ දායිද කියලා බල තමයි මම මෙයාව මෙතන තියාගෙන හිටියේ. ඔන්න ඉතින් මේ හරියනම් මම චුට්ටක් වීඩියෝස් වල ඉන්නවා. ඉතින් ළමයි ෆ්‍රී ටයිම් එකකදී මේ වගේ ප්ලේස් එකකට චූටි බබාලව එක්කගෙන යනවා නම් ගොඩක් හොඳයි. මොකද මෙතන බබාලා වෙනුවෙන්ම විශේෂයෙන්ම හැදිලා තියෙන ප්ලේස් එකක්. ඉතින් ඔයාලා මේ අවටින් එක්කෙනෙක් නම් පොඩ්ඩක් මෙතනට ඇවිල්ලා බලන්න. ඔයාලගේ බබාලත් ගොඩාක් සතුටින් ඉඳී. තව ළමයි මෙතන බබාලට ප්ලේ කරන්න ගේම් මැෂින් තියෙනවා. ඉතින් අපේ බබා නම් ගොඩක් චූටි. ටිකක් ලොකු බබාලට ප්ලේ කරන්න පුළුවන්. ඉතින් යාලගේ පැකේජ් එකට එක ගේම් මැෂින් එකක් ෆ්‍රී හම්බෙනවා. ඉතින් අනිත් ඒවා ප්ලේ කරනවා නම් ඇඩිෂනල් charge කරලා Tamanට කැමති එකක් ප්ලේ කරන්න පුළුවන්. අපි දෙන්නත් ඉතින් මාරුවට හරිම ආසාවෙන් තමයි අපේ බබත් එක්ක මෙතන සෙල්ලම් කරේ. ඉතින් බබත් හරිම සතුටින් හිටියා. බලන්නකෝ ඉතින් එයාගේ සතුට.
කිව්වට මට කියන්න බැරුව ගියානේ මේක නිගම්බෝ වල කොයි හරියද තියෙන්නේ කියලා. ඉතින් නිගම්බෝ වල තියෙන ස්පා සුපර් මාකට් එකට එහා පැත්තේ තමයි මේක තියෙන්නේ. ඉතින් ළමයි ඔයාලට මේ තැන හරිම ලේසියෙන් හොයාගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට කිව්වනේ මෙයාලගේ පැකේජ් එකට ඉන්ක්ලූඩ් වෙන්නේ එක පේරන්ට් කෙනෙක්ට විතරයි යන්න පුළුවන් කියලා. ඉතින් පේරන්ට්ස්ලා දෙන්නටම යන්න ඕනේ නැත්තම් ඉතින් එක්කෙනෙක්ට මෙතන ඉන්න පොඩි කැෆේ ඒරියා වගේ එකකුත් තියෙනවා. ඉතින් මෙන්න මේ පේන තියෙන ඒරියා එක ඉතින් ඔයාලට කැමති කෙනෙක්ට දෙන්නම යන්න නැත්තම් එක්කෙනෙක්ට මෙතනින් ඉන්නත් පුළුවන්. ඉතින් ඔන්න අපි ඊට පස්සේ ගියා නිගම්බෝ බ්‍රවුන්ස් බීච් එකට. ඇත්තටම බීච් එක කියන තැන මයින්ඩ් එක රිලැක්ස් කරගන්න මාර්ම විදිහට උදව් වෙන තැනක්. ඉතින් අපි ඔයාලා දැනටමත් දන්නවා තම්බ්නේල් එක දැක්කම අපි මේ ගිහිල්ලා තියෙන ඉරිදා දවසක කියලා. ඒ හින්දා ඉතින් සෙනගනම් ගොඩක් ළමයි බීච් එකේ හිටියා. ඒ වුණාට ඉතින් කමක් නැහැනේ. ඉතින් අපේ බබයි අපි දෙන්නයි අපි තුන්දෙනාම හරිම ආසාවෙන් තමයි එදා හිටියේ. ඇත්තටම ඉතින් අපේ බබත් එක්ක මීට කලින් ගොඩක් සැරයක් බීච් ඇවිත් තියෙනවා. හැබැයි ඉතින් vlog එකක් නම් කරේ නැහැ. vlog එකක් කරන first time එක මේක. ඉතින් ඔයාලා බලලා comment එකක් දාන්න. සෙනගනම් ඔය පේන්නේ ගොඩාක් හිටියා. ඒ වගේම තමයි ළමයි සරුංගලුත් ගොඩාක් තිබ්බා. ඉතින් දැන් මේ සරුංගල යවන කාලෙනේ ඉතින් අපේ බබත් ඒ සරුංගල දිහා හරිම ආසාවෙන් තමයි ඉතින් බලාගෙන හිටියේ. ඉතින් බලන්නකෝ එයාගේ සතුට. ඉතින් චුට්ටක් හවස් වේගෙන තමයි එන්නේ. ඉතින් අපි තුන්දෙනාගේ සන්ඩේ ෆන් ඩේ දවස හරිම ලස්සනට හරිම ෆන් විදිහට තමයි එදා ඉවර වුණේ. ඉතින් අපි ගෙදර එන්න කලින් දැන් ඔන්න ඔයාලට ඉස්සරහා පෙනේ ඒකෙන් ඉස්ස වඩේයි බැදපු කකුලුවයි කාලා තමයි ගෙදර ආවේ. ඉතින් මෙන්න මේ පේන කඩෙන් තමයි අපි ඒවා ගත්තේ. එහෙනම් ඉතින් මම මේ vlog එක දැන් එන් කරන්නයි හදන්නේ. මේ vlog එක හොඳයිද කොහොමද කියලා බලලා කමෙන්ට් එකක් දාන්න. තාමත් මාව subscribe කරලා නැත්නම් මතක ඇතුව subscribe කරන්න. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. bye bye.